හොඳයි. අද අපි කතා කරන්න යන්නේ අන්තර්ජාලයේ අතීතයේ ඉඳන්ම එන ඒත් අදටත් අපේ සිස්ටම්ස් ඇතුලේ හරියට හොල්මනක් වගේ රැඳිලා ඉන්න තාක්ෂරයක් ගැන. ඒක තමයි ටෙල්නෙට්. දැන් හිතෙන්න කුරුවාන් මේක යල්පනගේ දෙයක් නේද කියලා. ඒත් පුදුම දේ තමයි මේකට අදටත් නූතන ලෝකයේ හරිම වැදගත් භාවිතයක් තියෙනවා. අපි බලමු ඒ මොකක්ද කියලා. ඉතින් අපි මේ ගමන පටන් ගමු මෙන්න මේ ප්‍රශ්නෙන්. අන්තර්ජාලයේ බිහිවුණු මුල්ම කාලයේ එක තැනක ඉඳලා තවත් තැනක තියෙන පරිගණකයක් පාලනය කරන්න පාවිච්චි කරපු පළවෙනිම මෙවලම මොකක් වෙන්න ඇතිද? උත්තරේ තමයි ටෙල්නෙට්. දුරස්ථ පාලනයේ මුල්ම පුරෝගාමියා තමයි මේ. හරි. එහෙනම් අපි මුලින්ම බලමු මේ ටෙල්නෙට් කියන්නේ හරියටම මොකක්ද? ඒ වගේම ඒක කොහොමද අන්තර්ජාලයේ පළවෙනි රිමෝට් කන්ට්‍රෝල් එක බවට පත් වුනේ කියලා. අපි පොඩ්ඩක් ඉතිහාසයේ දිගේ ආපස්සට ගියොත් ටෙල්නෙට් කියන්නේ අන්තර්ජාලයේ අත්විවරමේම වැදගත් කොටසක්. 1969 දී තමයි මේක මුලින්ම එළියට එන්නේ. ඊට පස්සේ 70 80 දශකවලදී විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පරිශන ආයතනවල මේන් ෆ්‍රේම් පරිගණකවලට ඇතුල් වෙන්න මේක නැතුවම බැරි දෙයක් වුණා. 90 දශකයේ වෙනකොට ඉතින් අන්තර්ජාලයත් එක්ක මේක සම්මතයක් බවටම පත් වුණා. ඒ කාලේ හැටියට මේක ඇත්තටම ලොකු විප්ලවයක්. හරිම සරලව කිව්වොත් ටෙල්නෙට් වලින් කරන්නේ දුර තියෙන පරිගණකයකට සම්බන්ධ වෙලා ඒකේ කමාන්ඩ් ලයින් එක අපේ පරිගණකයේ තිරය මතට ගන්න එක. හරියට අපි මේ පරිගණකයේ ඉස්සරහම ඉඳගෙන ටයිප් කරනවා වගේ. ඒ පරිගණකයට විධාන දෙන්න, බෙඩසටහන් ක්‍රියාත්මක කරන්න මේ හැමදේම කරන්න පුළුවන්කම ලැබුණා. හැබැයි ඉතින් මේ කතාවේ ලොකුම ගැටලුවක් තිබුණා. ටෙල්නෙට් තාක්ෂණයේ තිබුණු මූලිකම සහ මහ විනාශකාරී දුර්වලකම තමයි ඒකේ ආරක්ෂාව ගැන කිසිසේත්ම හිතලා නොතිබීම. මෙන්න මේක තමයි ඒ මාරාන්තික දෝෂය. ටෙල්නෙට් හරහා යවුන කිසිම දෙයක්, ඒ කියන්නේ යූසර්නේම් එක, පාස්වර්ඩ් එක, අපි දෙන විධාන, ඒ හැමදේම කිසිම විදිහක එන්ක්‍රිප්ෂන් එකක්, ඒ කියන්නේ গুপ্ত කේතනයක් නැතුව සාමාන්‍ය ටෙක්ස්ට් එකක් විදිහට තමයි නෙට්වර්ක් එක කියන්නේ. හරි. දැන් මේක දිහා බලන්න. මේක තමයි ටෙල්නෙට් වල තියෙන භයානකම දේ. වම් පැත්තේ තියෙන්නේ සාමාන්‍ය පරිශීලකයෙක් තමන්ගේ යූසර්නේම් එක, පාස්වර්ඩ් එක ටයිප් කරන විදිහ. දැන් බලන්න දකුණු පැත්ත. නෙට්වර්ක් එකට හොරෙන් අහගෙන ඉන්න කෙනෙක්ට, ඒ කියන්නේ හැකර් කෙනෙක්ට මේ හැම දෙයක්ම අකුරක් නෑර ඒ විදිහටම පේනවා. ලොගින් එක, පාස්වර්ඩ් එක ඔක්කොම එලිපිට, කිසිම රහසක් නෑ. ඉතින් හිතා ගන්න පුරවන්නේ මේක කොච්චර ලොකු ආරක්ෂක අවදානමක්ද කියලා. මූලාශ්‍රවල මේක හරිම පැහැදිලිව කියනවා. ඒ කියන්නේ නෙට්වර්ක් එකේ යන දත්ත පැකට් බලන්න පුළුවන්කමක් කියන ඕනම කෙනෙක්ට කිසිම මහන්සියක් නැතුව යූසර්නේම්, පාස්වර්ඩ් ඇතුළු සියලුම දත්ත ටික එහෙම්මම අරගන්න පුළුවන්. මේක තමයි ටෙල්නෙට් භාවිතයෙන් ඈඩ් වෙන්න ප්‍රධානම හේතුව වුනේ. ඉතින් ටෙල්නෙට් නිසා ඇතිවුණු මේ දැවැන්ත ආරක්ෂක හිඩැස පුරවන්න තමයි අලුත් සුරක්ෂිත තාක්ෂණයක් බිහි වුනේ. ඒ තමයි Secure Shell, නැත්නම් අපි කවුරුත් දන්න SSH. මේ වගුවෙන් මේ දෙකේ වෙනස හරිම පැහැදිලි. බලන්න ටෙල්නෙට් වල ආරක්ෂාව කියන තැන කිසිම දෙයක් නැහැ. ඔක්කොම ප්ලේන් ටෙක්ස්ට්. ඒත් SSH වල ප්‍රබල එන්ක්‍රිප්ෂන් තියෙනවා. ඒ වගේම තමයි සත්‍යාපනීය. ඒ කියන්නේ කවුද ලොග් වෙන්නේ කියලා තහවුරු කරන එක. ටෙල්නෙට් වල ඒකට ශක්තිමත් ක්‍රමයක් නැහැ. SSH වල පබ්ලික් කී ක්‍රිප්ටෝග්‍රැෆි වගේ හරිම ආරක්ෂිත ක්‍රම තියෙනවා. මේ හේතු නිසා තමයි අද දුරස්ථ කළමනාකරණයට SSH සම්මතය බවට පත් උනේ. හරි. දැන් තමයි අපි මේ කතාවේ පුදුම හිතනම හරියට එන්නේ. ටෙල්නෙට් එච්චරම අනාරක්ෂිත නම් ඒ වෙනුවට SSH ඇවිල්ලා තියෙනවා නම් ඇයි ටෙල්නෙට් තාමත් අපේ පරිගණක මෙහියුම් පද්ධතිවල තියෙන්නේ? ඔව්, මේක තමයි වැදගත්ම ප්‍රශ්නය. මේකට උත්තරය තමයි ටෙල්නෙට් වල තියෙන අපි නොදන්න පුදුම සාගත දෙවෙනි භාවිතය. මෙන්න මේක තමයි කතාවේ වැදගත්ම හරිය. හොඳටම තේරුම් ගන්න ඕනද? ටෙල්නෙට් කිව්වම ඇත්ත තමයි ඒකේ මුහුණු දෙකක් තියෙනවා. එකක් තමයි ටෙල්නෙට් කියන ප්‍රොටෝකෝල් එක. ඒක තමයි අර පෝට් 23 එකේ වැඩ කරන සම්පූර්ණයෙන්ම අනාරක්ෂිත සේවාව. අද වෙනකොට ඒක නම් කවුරුත් පාවිච්චි කරන්නේ නැහැ. ඒත් අනික් දේ තමයි ටෙල්නෙට් ක්ලයන්ට් එක. මේක කියන්නේ අර ප්‍රොටෝකෝල් එක නෙවෙයි, මේක කමාන්ඩ් ලයින් එකේ තියෙන පොඩි ටූල් එකක්. අන්න ඒක තමයි අදටත් හුඟක් වටින හරිම ප්‍රයෝජනවත් දෙයක් වෙලා තියෙන්නේ. බලමු කොහොමද මේ ක්ලයන්ට් ටූල් එකෙන් වැඩ ගන්න කියලා. හරිම සරලයි. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට ගිහින් ටෙල්නෙට් කියලා ටයිප් කරලා ඊට පස්සේ සර්වර් එකේ ඇඩ්‍රස් එක, ඊට පස්සේ අපිට චෙක් කරන්න ඕන පෝට් නම්බර් එක දීලා එන්ටර් කරන්න. උදාහරණයක් විදිහට telnet.google.com ඇසුවා කියලා ටයිප් කරාම මේක උත්සාහ කරන්නේ Google වෙබ් සර්වර් එකේ පෝට් ඇසුවට TCP සම්බන්ධතාවයක් හදාගන්න. ප්‍රතිඵලය තේරුම් ගන්න ඊටත් වඩා ලේසි. එන්ටර් කරාට පස්සේ කර්සර් එකත් එක්ක හිස් කළු තිරයක් ආවොත් ඒකේ තේරුම තමයි සම්බන්ධතාවය සාර්ථකයි. ඒ කියන්නේ අදාළ පෝට් එක විවෘතයි, වැඩ කරනවා.
එහෙම නැටුවා connecting කියලා ටිකක් වෙලා ඉඳලා could not open connection වගේ දෝෂ පණිවිඩයක් ආවොත් ඒ කියන්නේ ඒ පෝට් එක වහලයි. එහෙනම් දැන් පැහැදිලි නේද? අද වෙනකොට ටෙල්නෙට් කියන්නේ දුරස්ත පරිගණකයකට ඇතුළු වෙන උමගක් නෙවෙයි. ඒක ජාල සම්බන්ධතා පරීක්ෂා කරන සරල ඒත් හරිම ප්‍රබල මෙවලමක්. ඉතින් අද වෙනකොට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉන වෘත්තිකයන් මේ ටෙල්නෙට් ක්ලයන්ට් එක පාවිච්චි කරන ප්‍රධානම අවස්ථාව තමයි මේ සර්වර් එකට කනෙක්ට් වෙන්න පුළුවන්ද කියලා බලන්න, ෆයර්වෝල් එකකින් පෝට් එකක් બ્લોක් වෙලාද කියලා දැනගන්න, සමහර වෙලාවට වෙබ් සර්වර් එකක් එක්ක කෙලින්ම කතා කරලා බලන්න. මේ වගේ දෝෂ නිරාකරණ වැඩවලට මේක හරිම ඉක්මන් සහ පහසු ක්‍රමයක්. හරි එහෙනම් මේ මුළු කතාවෙන්ම මතක තියාගන්න ඕන ප්‍රධානම දේවල් තුනක් තියෙනවා. පළවෙනි එක ටෙල්නෙට් කියන ප්‍රොටෝකෝල් එක, ඒ කියන්නේ පෝට් 23 සේවාව සම්පූර්ණයෙන්ම යල්පැන ගිය අනාරක්ෂිත දෙයක්. ඒක නම් පාවිච්චි කරන්න එපා. දෙවෙනි එක ටෙල්නෙට් කියන ක්ලයන්ට් එක, ඒක හරිම ප්‍රයෝජනවත් නෙට්වර්ක් ටෙස්ටිං මෙවලමක්. ඕනම පෝට් එකක් චෙක් කරන්න ඒක පාවිච්චි කරන්න පුළුවන්. තුන්වෙනි සහ වැදගත්ම දේ දුරස්ත ප්‍රවේශයට හැම වෙලේම SSH පාවිච්චි කරන්න. අවසාන වශයෙන් මේක ගැන පොඩ්ඩක් හිතන්න. ටෙල්නෙට් වගේම අපි යල් පැන ගියා වැඩකට නෑ කියලා හිතන. ඒත් අදටත් වෙනස්ම විදිහකින් හරිම ප්‍රයෝජනවත් වෙන තවත් මොන වගේ තාක්ෂණයන් අපේ පරිගණක ලෝකයේ ඇතුලේ සැඟවිලා ඇතිද?